ඉතින් කොහොමද මගේ රත්තරන් යාළුවනේ? ඉතින් අද වීඩියෝ මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා TikTok බලන කෙනෙක් නම් ඔයාලට බොහොම වැදගත් වෙන වීඩියෝ තමයි අද වීඩියෝ මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තට මොකද්ද මේ වීඩියෝ එක? ඉතින් වීඩියෝ එක තමයි ඉතින් සමහරක් වෙලාවට ඔයා TikTok බල ඉද්දි සමහර වීඩියෝස් වල මෙන්න මේ වගේ save කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම සමහරක් වීඩියෝස් වල මෙන්න මේ වගේ save කියලා බටන් එකක් නැහැ. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ save කියලා බටන් එකක් නැති වීඩියෝස් කොහොමද අපි හරියටම download කරගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට එමු. එමු තමයි channel අලුත් කෙනා දැන් මම channel එක subscribe කරලා එකතු වෙන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගට මේ වීඩියෝ ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි මං හිතනවා ඔයාලා මෙන්න මේ විදිහට පෙන්න හොඳට පැහැදිලි ඇති කියලා. ඔයාලා මුලින්ම කරන් තියෙන්නේ ඔයගේ ෆෝන් එකේ තියෙන TikTok app එකට යන්න. ඉතින් TikTok app එකට ආවට පස්සේ ඔයාලට download කරගන්න ඕන වීඩියෝ එක select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට වීඩියෝ එක select කරගන්නවා. ඉතින් ඒක select කරගත්තා පස්සේ මේ screen එක උඩ click කරගෙන ඉද්දි ඔයාලට පේන්නේ නැති මෙන්න මේ වගේ එකක් ආවා. ඉතින් ඔයාලා මෙතනින් ඔයාලට save වීඩියෝ කියන එක බලා ගන්න විදිහක් නැහැ. ඉතින් මං කියලා දෙන විදිහට ඔයා කරොත් මෙන්න මේ විදිහට save කියලා වීඩියෝ නැති එක මේක හරියටම save කරගන්න පුළුවන්. ඉතින් මං දැන් කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ arrow mark එකක් වගේ share button එක. ඉතින් මේ share button එක click කරගන්න ඕනේ. ඉතින් මේ click කරගත්තා පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මේ නිල් පාට එකක් තියෙනවා copy link කියලා. ඉතින් මේ copy link කියන එක click කරගන්න. හරි දැන් අපි මේ වීඩියෝ එකේ link එකත් copy කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔයා ආයේ මෙන්න මේ TikTok එකේ back වෙන්න ඕනේ. ඉතින් මම මේකෙන් back කරලා ඔයා ආයේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Google app එකට යන්න ඕනේ. ඉතින් Google app එකට ගියාට පස්සේ ඔයා මෙතනින් search කරන්න ඕනේ TikTok download කියලා. මොකද්ද? ආයි කියන බලන්න. මොකද්ද? TikTok download කියලා. ඉතින් ඒක search කරලා පස්සේ මෙන්න මේ වගේ interface එක තමයි එක්කන් එන්නේ. ඉතින් ඔයාලා මෙතනින් පොඩක් පහළට ගියාම පේන ඇති මෙන්න මේ වගේ මෙන්න මෙතන තියෙනවා save TT කියලා. ඉතින් මේ save TT කියන එක click කරගන්න ඕනේ. ඉතින් ඒක click කරගත්තා පස්සේ මෙන්න මේ වගේ loading page එකට ඇවිල්ලා මෙන්න මේ වගේ interface එකට එක්කන් එනවා. ඉතින් ඔයාලා මෙතනින් උඩින්ව බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා paste TikTok video URL කියලා. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ අර link එක copy කරගන්න. අන්න ඒ copy කරන් ආපු link එක මෙතනින් paste කරගන්න ඕනේ. මෙන්න මෙතන මේ වගේ paste කරලා ඔයා මේ search කියන එක click කරගන්න. ඉතින් මේ click කරගත්ත පස්සේ ඔයාලා පේනවා ඇති මෙන්න මේ වගේ වීඩියෝ එක මේ වගේ මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා download කියලා. ඉතින් මේ download කියන එක click කරගන්න. ඉතින් මේ click කරගත්ත පස්සේ ඔයාලා පේනවා ඇති මෙන්න මේ වගේ interface එක ඇවිල්ලා ඔයාගේ වීඩියෝ එක මෙන්න මේ විදිහට download වෙනවා. ඉතින් මේක ඔයාගේ gallery එකටම download වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා පුළුවන් මෙන්න මේ වගේ TikTok එකේ save කියලා වීඩියෝ එක නැති එක මෙන්න මේ වගේ save කරගන්න. ඉතින් ඇත්තටම මේකේ තියෙන එක වාසියක් තමයි මෙන්න මේ වගේ download කරද්දී කිසිම watermark එකක් හිටින්නෙත් නැහැ. මේ ඔයාලා පේනදී කිසිම watermark එකක් නැහැ සම්පූර්ණ වීඩියෝ එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න මේ විදිහට try කරලා බලන්න. ඉතින් කොහොමද කියනම් වීඩියෝ එක. අද කියනම් වීඩියෝ එක වලට හොඳට ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යෙන් channel එකට comment එකකුත් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් මම අදට සමු කරනවා. මෙන්න මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් අරන් ආදී දවසේ එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.